දුවේ පුතේ අදත් BC පන්තියේ YouTube channel එක තුලින් අනුමාන ගොඩනගා ගැනීම සඳහා පස්වෙනි පාඩමට ආපු ප්‍රශ්න සහ ආපු නැති පාඩම් මොනවද ආපු නැති කොටස් මොනවද කියලා තමයි ඔයාලත් එක්ක කතා කරන්නේ. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. පස්වෙනි පාඩමෙන් ප්‍රශ්න ලියන්න ඉන්න අයට ඊටම වැදගත් වෙන පාඩමක් හැටියට තමයි මේ වීඩියෝ එක දාන්නේ. අපේ YouTube පන්තිය YouTube BC පන්ති YouTube channel එක subscribe කරන්න. ඔයාලා like එකක් දෙන්න. එතකොට මේ දුවේ පුතේ මේ පාඩමේ මෙන්න මේ විදිහ තමයි කොටස් හතර තියෙන්නේ. 5යි 1, 5යි 2, 5යි 3, 5යි 4. ඒ කියන්නේ කොටස් හතරයි. එතකොට පළවෙනි එකේ තියෙන පරිසරය, ඊට පස්සේ ආර්ථිකය පිළිබඳ බෞද්ධ චින්තනය, ආර්ථිකය පිළිබඳව, ඊට පස්සේ භෞතික සම්පත් කල්පනාකරණය, භෞතික සැප පිළිබඳ බෞද්ධ ගැන්වීම් හැඳින ගනී කියන එක. ඒකට කොටස් හතරයි. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්න ආපු ඒවා. ඒ කියන්නේ 2019 එක ප්‍රශ්නයයි. එතකොට ගෘහස්ත ජීවිතයේ සාර්ථකත්වය සඳහා භෞතික සම්පත් කල්පනාකරණය පිළිබඳ බෞද්ධ මූලධර්ම අදාළ කරගත හැකි ආකාරය. මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙන්නේ. 2020 දෙකක් ඇවිල්ලා තියෙනවා. එතකොට 21 22 එක ප්‍රශ්නයයි. ඊට පස්සේ 22 23 එක ප්‍රශ්නයයි. 23 24 දෙකයි. ඊට පස්සේ 24 එකයි. එතකොට රටාවක් වගේ තියෙනවා. සමහර අවුරුදු වල දෙකක් ඇවිල්ලා තියෙනවා. බලන්න 2019 එකකුත් 2020 දෙකකුත්. ඊට පස්සේ ඒ අවුරුදු දෙකේම එක ගන්න. ඊට පස්සේ මේකේ දෙකක් ඇවිල්ලා තියෙනවා. මේකේ එකක් ඇවිල්ලා තියෙනවා. මේ සැරේ දෙකක් එයිද කියන්නත් බෑ. එතකොට මේ විදිහට තමයි තියෙන්නේ 2019 මේ ප්‍රශ්නය. 20 පරිසරයෙන් ඇවිල්ලා තියෙනවා. පරිසර සංරක්ෂණය පිළිබඳ බෞද්ධ ගැන්වීම් උපයෝගී කරගත හැකි ආකාරය පරීක්ෂා කරන්න. එතකොට දුවේ පුතේ ඔයාලා මේ ප්‍රශ්නයක් කියවනකොට මේ හොඳට කියවන්න ඕනේ. ප්‍රශ්න දෙකක් තියෙනවා මේකේ. නූතන පාරිසරික ගැටලු. එතකොට නූතන පාරිසරික ගැටලු කියන එක හඳුනාගෙන තියෙන්න ඕනේ. ඒවා ඔයාලා ලියලා තියෙන්න ඕනේ. පරිසර සංරක්ෂණය පිළිබඳ බෞද්ධ ගැන්වීම් ප්‍රයෝගී කරගත හැකි ආකාරය පරීක්ෂා කරන්න. එතකොට මේ හැම ප්‍රශ්නයකටම වගේ තියෙනවා ප්‍රශ්න දෙකක්. ඒ දෙකටම ඔයාලා උත්තරේ ලියන්න ඕනේ. ඕක තමයි අපි වරද්දාගන්නේ. එතකොට ඒක වරද්දා ගන්න එපා. ඒ දෙකම පිළිබඳව ලියලා තමයි අනිත් එක අපි ලියන්න. මේක බලන්න ආර්ථික සමෘද්ධිය වනායි තෘප්තිමත් ගෘහස්ත ජීවිතයකට අත්‍යවශ්‍ය සාධකයකි. එතකොට ආර්ථික සමෘද්ධිය දුකක් කියලානේ බුදුහාඳුරු කියන්නේ. ගෘහස්ත ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද කියන්න ඕනේ. ඊට පස්සේ ධනෝපායනය පිළිබඳ බෞද්ධ ගැන්වීම් අනුසාරයෙන් සනාථ කරන්න. ඒක සමෘද්ධිමත් වෙන්න, තෘප්තිමත් වෙන්න ධනෝපායනය පිළිබඳ බෞද්ධ ගැන්වීමෙන් දක්වන්න තියෙන්නේ. සෞන්දර්ය රසාස්වාද පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ඉවල් කරගත හැකි ආකාරය බෞද්ධ ගැන්වීම් ඇසුරෙන් විවරණය කරන්න. එතකොට ලෞකික ජීවිතයේ පරමාර්ථය ආර්ථික සමෘද්ධිය පමණක් නොවන බව නේද? ලෞකික ජීවිතයේ පරමාර්ථය ආර්ථිකයේ දියුණු වීමක් නෙවෙයි, චතුර්විධ සැපේ පිළිබඳ බෞද්ධ ගැන්වීම් අනුසාරයෙන් පැහැදිලි කරන්න කියලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන උපයන ධනය තම අභිවෘද්ධියට පමණක් නොව යොදා ගැනීම බුදු සමය අනුමත නොකරයි බෞද්ධ පරිභෝජන චින්තාවශ්‍රයෙන් විග්‍රහ කරන්න. එතකොට නූතන සමාජයේ පවර්ණා මේකේ ප්‍රශ්න දෙකන්නේ. නූතන සමාජයේ පවර්ණා අධාර්මික වාණ්‍ය ක්‍රම උපායන්. එතකොට නූතනයේ පවතින අධාර්මික වාණිජ ක්‍රම උපායන් හඳුනාගෙන තියෙන ඒව පාලනය සඳහා බෞද්ධ ගැන්වීම් විස්තර කරන්න. එතකොට ධන පරිභෝජනය පිළිබඳ බෞද්ධ ආකල්පය සමාජ සහජීවනයේට මඟ පාදයි. ප්‍රමාණවත් සාධක මගින් පැහැදිලි සනාථ කරන්න. එතකොට මේකේ ප්‍රශ්න දෙකක් තියෙන්නේ. ධන පරිභෝජනය පිළිබඳ බෞද්ධ ආකල්පය දක්වලා ඒවා සමාජ සහජීවනයේට හේතු වෙන්නේ කොහොමද කියලා ලියන්න තියෙන්නේ. එතකොට මේක 24 ආපේකතුවේ පුතේ. මේ හැම ප්‍රශ්නයක් ඔයාලා හොඳින් කියවන ප්‍රශ්න දෙකක් මේකෙන් පෙන්නනවා. එක කොටසකට ලිව්වොත් ඔයාලට එක කොටසකට විතරයි ලකුණු හම්බ වෙන්නේ. ඒක මතක තියාගන්න ඕනි ඔයාලා. එතකොට දුවේ පුතේ මේ විදිහට තමයි ප්‍රශ්න ආවේ. මේ බලන්න බුදු සමයයි පරිසරයයි ඇවිල්ලාම නැහැ. ඊට පස්සේ මේ සැරේ බොහෝ වෙලාවට මම නම් හිතනවා පරිසරයට ඔයාලා ලොකු බරක් තියාගන්න. පරිසරයෙන් මෑතක මේ ඇවිල්ලා නැහැ ප්‍රශ්න. ඒ නිසා මම හිතනවා මේ සැරෙන් අනිවාර්යයෙන්ම පරිසරයෙන් ප්‍රශ්නයක් දායි කියලා. ගිය සැරේ එක ප්‍රශ්නයයි තිබුණේ. මේ සැරේ අනිවාර්යයෙන්ම පරිසරයෙන් ප්‍රශ්නයක් එයි. ඒ නිසා පරිසරය අනිවාර්යයෙන් බුදු සමය හා පරිසරය අතර තිබෙන සම්බන්ධය බලා ගන්න ඕනි. ඊට පරිසර සංරක්ෂණය පිළිබඳ බෞද්ධ ගැන්වීම් වල හොඳට බලා ගන්න ඕනි.
ඊට පස්සේ බුදුහාඳුරෝ පරිසරයේ රස වින්දේ කොහොමද? ඊට පස්සේ රහතන් වහන්සේලා පරිසරයේ රස වින්දේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම ඔයාලා හොඳට බලාගෙන යන්න. මේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් මේ සැරේ පරිසරයෙන් දායි. ඊට පස්සේ තමයි දුවේ පුතේ මේ ධනෝපායනය ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. ධන පරිහරණයත් ඇවිල්ලා තියෙනවා. මේ ආර්ථික සුරක්ෂිතතාවත් ඇවිල්ලා තියෙනවා. බලන්න ආර්ථික සුරක්ෂිතතාවේ ප්‍රශ්නය. මේ උපයන ධනෙ තම අභිවෘද්ධියට පවණක් යොදා ගැනීම බුදු සමය අනුමත නොකරයි. බෞද්ධ පරිභෝජනයක නූතන සමාජයේ පවර්ණ අධාර්මික වාණිජ ක්‍රමෝපායන් පාලනය සඳහා අදාළ කරගත යුතු ගැනීම විස්තර කරන්න. එතකොට ඒකත් ධන පරිහරණය. එතකොට ඔය හතරෙන්ම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ තුනේම ධනෝපායනය, පරිහරණය, ආර්ථික සුරක්ෂිතතාව. මේක සුරක්ෂිතතාවෙන්න වැටෙන්නේ. අධාර්මික ක්‍රමෝපායන් පාලනය සඳහා මේ අධාර්මික වාණිජ ක්‍රමෝපායන් පාලනය කරන්නේ අනිවාර්යයෙන්ම ධනය සුරක්ෂිත කර ගැනීමට. එතකොට ඒකෙනුත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ශ්‍රමය ධනය සමාජ සිද්ධීන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාව පිළිබඳ බෞද්ධ ගැන්වීම් මේක ඇවිල්ලා නැහැ කවදාවත්ම. ඒක බලා ගන්න ඕනේ. ඒක භෞතික සම්පත් කල්පනාකරණය කියන එක එකම එක සැරයක් ඇවිල්ලා තියෙන 2019 මේ සැරේ මේකත් බලාගෙන යන්න. මේ පාඩමෙන් බොහෝ වෙලාවට ප්‍රශ්න දෙකක් දායි. ඔයාලට පරිසරයේ කොටස දීලා ශ්‍රමය ධනය තිබෙන සම්බන්ධය ගැන ලියන්න આવොත් ඒක ලියා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඒකත් බලන්න ඕනේ. ඊට පස්සේ පරිසරයේම දෙකම දාන්න නැති වෙයි. මේ භෞතික සම්පත් කල්පනාකරණයෙන් ප්‍රශ්නයක් දැම්මොත් ඒකත් ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඔය අපිට බොහෝ වෙලාවට ප්‍රශ්නයක් අහන්නේ එක පාඩමකින් දීලා ඒක ලේසි වෙන්න තවත් පාඩමකින් දීලා ඒක ලියා ගන්නත් බැරි වුණොත් ඒ ප්‍රශ්නේ තෝරගෙන වැඩක් නැහැ. ඒ නිසා ඔයාලා ලියන කොටස් ටික බලාගෙන යන්න. එතකොට මෙන්න මේ ටික ඔයාලට ලියා ගන්න පුළුවන්. මෙන්න මේ අනිවාර්ය භෞතික සම්පත් කල්පනාකරණය, ශ්‍රමය ධනය සමාජ සිද්ධීන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාව. ඊට පස්සේ පරිසරය පිළිබඳ මේ පාඩම් ටික අනිවාර්යෙන් බලන්න. ධනය අනිවාර්යෙන් අහන්න බැරි කමක් නැහැ. අහලා නැහැ එහෙම. නමුත් අහන්න බැරි කමක් නැහැ. පරිහරණය අහන්න පුළුවන්. ආර්ථික සුරක්ෂිතතාව තමයි අහනවා නම් අහන්න පුළුවන්. එතකොට පරිහරණය ආර්ථික සුරක්ෂිතතාවත් බලා ගන්න. එතකොට මේ පාඩම ඔයාලට ඒ ටික තමයි ඇවිල්ලා නැත්තේ මෙච්චර කාලෙ. ඒ ටික බලාගත්තොත් ඔයාලට මේකෙන් එන ප්‍රශ්නයකට ඔයාලට ලේසියෙන් උත්තර ලියා ගන්න පුළුවන්. ඒ සඳහා තමයි මේ මග පෙන්වීම සිදු කරන්නේ. වැඩි බරක් තියලා අපි පාඩම් කරගන්න ඕනේ මොනවද කියන එක තමයි මේ වීඩියෝ එක තුලින් කතා කරන්නේ. ඒ නිසා ඒ ටික බලා ගන්න. අපි ළඟ රටවල් ටිකයි කලා ශිල්ප ටිකයි මේ විදිහට මාපු නැති කොටස් ආවේ මොනවද කියලා වීඩියෝ ටික ඉක්මනින් දාන්නම්. එතකොට ඔයාලට තව ටිකක් ලේසියෙන් ඒ ටික ආපු නැති ටික ඔයාලට බලාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට.